Hello friends, welcome back to my channel AR Family in USA. ඉතින් කොහොමද ඔයගලන්ට? මං හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඇති කියලා. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාවත් ආදරෙන් මම මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ North Carolina ඉඳලා South Carolina වලට යන්න. මොකද අපේ බබාලට දැන් ස්ප්‍රින්ග් බ්‍රේක් එක තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒක නිසා අපි හිතුවා බබාලා දෙන්නවත් එක්කගෙන අපි දෙන්න පොඩි බ්‍රේක් එකක් ගන්න කියලා. අපේ ගෙදර ඉඳලා සවුත් කැරලයිනා වලට පැය 2කමාරක විතර ඩ්‍රයිව් එකක් තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි බඩු ටිකත් වාහනේට දාගත්තා. ඔන්න ඉතින් චන්ඩියත් ඇවිල්ලා වාහනේට නැගගත්තා. ඉතින් දිගටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න සවුත් කැරලයිනා ගිහිල්ලා අපි මොනවද කරේ කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ ස්ප්‍රින්ග් සීසන් එක තමයි ඇමරිකාවේ ලස්සනම සීසන් එක. මොකද ගස් ටික මල් වලින් කොළ වලින් පිරීලා හරිම ලස්සනයි. පැය එකමාරක් විතර ඩ්‍රයිව් කරගෙන එනකොට අපිට හම්බුණා පොඩි සිටි එකක්. මේ සිටි එකේ අපි දැකපු විශේෂ දෙයක් තමයි මේගොල්ලන්ගේ ගෙදර වත්තේ ඉස්සරහයි පිටිපස්සේ මේගොල්ලෝ වගා කරනවා. ඉතින් මේ සිටි එකේ පොඩි ගෙවල් තමයි හැම තැනම තිබ්බේ. ඒ වගේම ලොකු බිල්ඩින්ස් උත් දකින්න තිබ්බේ නෑ. ඔක්කොම පොඩි කොට ඒවා තමයි තිබ්බේ. අපි අද ආවේ සවුත් කැරලයිනා වල මර්ටල් බීච් එකට. දැන් අපි පැය 2කමාරක ඩ්‍රයිව් එකකින් පස්සේ මර්ටල් බීච් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. මේ පැත්තේ හැම තැනම මෙන්න මේ වගේ ලස්සන පොඩි පාර්ක්ස් හදලා තියෙනවා. මේවා මිනි ගෝල්ෆ් පාර්ක්ස්. හරි ලස්සනයි. පාරේ හැම තැනම වගේ තියෙනවා මේ වගේ එක විදිහේ ඒවා. පයිරට්ස් තීම්, එතකොට ඇනිමල් තීම් ඒ වගේ ඒවා. ආපු ගමන් මුලින්ම අපි කරේ ලන්ච් එක ගත්ත එක. මොකද පැය 2කමාරක් අපි ඩ්‍රයිව් කරගෙන ආවා. ඒ එන අතරතුර අපිට රෙස්ටුරන්ට් එකක් එහෙම හම්බුන්නේ නැහැ අපිට ඕන විදිහේ. ඉතින් අපි මුලින්ම ඇවිල්ලා ලන්ච් එක තමයි ගන්න යන්නේ. ඉතින් අපි ලන්ච් එක ගන්න තෝරගත්තේ Dirty Myrtle Wings කියන රෙස්ටුරන්ට් එක. Yeah, 2,000 for the fries to have it like with no cheese and nothing, just plain fries. Yeah. Okay. Get these out your way. They just want to check the how. What you are doing? What you are doing? Hi, Dada. Hi, Rai. Where you are? Dirty. Dirty Moro? මටයි පුතාටයි මොනා හරි රයිස් කන්න ඕනේ කියලා හිතලා අපි දෙන්න ඕඩර් කරේ බූබා බෝල් කියන එක. ඒකේ ඉන්ක්ලූඩ් වෙනවා ස්ටේක්, රයිස්, මෂ්රූම්, ඔනියන්, ශ්‍රිම්ප්. එතකොට හස්බන්ඩ් ඕඩර් කරේ වින්ග්ස් වගේක්. දුව එයාට චිකන් ටෙන්ඩර්ස් ඕනේ කියලා චිකන් ටෙන්ඩර්ස් තමයි ඕඩර් කරේ. ලන්ච් එකෙන් පස්සේ අපි ගියා අපේ හොටෙල් එකට. අපිට චෙකින් වෙන්න තිබ්බේ 3ට. අපි හිටියේ Seacrest Ocean Front Resort එකේ.
වාහනේ පාක් කරලා අපි ගියා ලොබි එකට චෙක් ඉන් වෙන්න කියලා. එදා ටිකක් හොටෙල් එකත් බිසි. මොකද මම හිතන්නේ ඔක්කොම බබාලට ඉස්කෝල නිවාඩුනේ. ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය මේ පැත්තට ඇවිල්ලා වගේ. හස්බන්ඩ් ඒ වැඩ ටික කරනකම් පුතා ඉතින් එයාට ඕනේ කිව්වා එයාගේ යාළුවා රුඩෝල්ෆ් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඔයගලන්ට. My name is Buddha. My name is Buddha. Hey Dad, is everything okay? All good, all good. පිට 3rd ෆ්ලෝ එකේ තමයි රූම් එක හම්බුනේ. මොකද highest ෆ්ලෝ එකක රූම් එකක් ගන්නවා නම් අපිට තව පැය දෙකක් විතර waiting එකේ ඉන්න වෙයි කියලා කිව්වා. මොකද එදා හොඳටම busy දවසක්. ඉතින් මං කෝ පැය දෙකක් ඉන්න ඕනේ නැහැ. කමක් නැහැ අපි 3rd ෆ්ලෝර් එකේ එමු කියලා. How mom saying that? They learn. They learn. Oh, that's good. Ah, good. අපිට හස්බන්ඩ් බුක් කරලා තිබ්බේ සීවියර් රූම් එකක්. ඉතින් එන්නකො මගෙත් එක්ක යන් රූම් ටූර් එකක්. ඔයගලන්ට පෙන්නන්නම් මං අපේ රූම් එක කොහොමද කියලා. ඇතුල් වෙනකොටම තියෙනවා වෝඩ්‍රොප් එකයි කිචන් එකයි. ඊට පස්සේ රයිට් හෑන්ඩ් සයිඩ් එකේ තියෙනවා බාත්රූම් එක. queen size bed එකක් තමයි දාලා තිබ්බේ. අපි ඉතින් ටක් ගාලා චේන්ජ් එකක් දාගෙන අපි ගියා මේ pool එක පැත්තට. මේ හොටෙල් එකේ තියෙන විශේෂත්වය තමයි මේ හොටෙල් එකේ pools 8ක් තිබ්බා. indoor pools 4යි outdoor pools 4යි. ඉතින් indoor pools 4ට jacuzzi දෙකක් තිබ්බා. kids pool එකක් තිබ්බා. ඒ වගේම wave pool එකක් තිබ්බා. outdoor pools උත් ඒ වගේ තමයි. kids pool දෙකක් තිබ්බා. normal pool දෙකක් තිබ්බා. ඉතින් එදා පොඩ්ඩක් සීතලයි. හුලං පාර එහෙම සීතලට තිබ්බේ. ඉතින් ඒක නිසා අවුට්ඩෝර් පූල්ස් වල නම් ඉන්න බැරුව ගියා. මොකද ඒ තරමට වතුරත් සීතලයි. අපි ගොඩක් හිටියේ ඉන්ඩෝර් පූල් එකේ තමයි. මේ තියෙන ඉන්ෆන්ට් පූල් එක. ඒගොල්ලෝ හවස් වෙනකොට වෝටර් ස්ලයිඩ්ස් ටික වහනවා. හේතුව නම් මන් දන්නේ නැහැ. ඒ වුණාට මේ ඉතින් බබාලට අනිත් පැත්තේ සෙල්ලම් කරන්න ඕන තරම් මේ ලොකුවට පූල් එක තියෙනවා. වතුර ටිකක් සීතලයි පේනවනේ දෙන්න. වැඩි වෙලාවක් නම් එළිය පූල් එකේ හිටියේ නෑ. ටක් ගාලා ඉතින් අපි ඇතුළට ගියා.
Ayan! Ayan! ඉතින් හවස් වරුවම පූල් එකේ නටලා අපි ආවා ටිකක් එළිය ඇවිදින්න කියලා. රූම් එකට ගිහිල්ලා ටක් ගාලා චේන්ජ් එකක් දාගෙන ඉතින් අපි යනවා දැන් චුට්ටක් එළිය ඇවිදින්න කියලා. මෙහි බීච් එක තමයි ගොඩක් ප්‍රසිද්ධ. ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් කට්ටිය වොලිබෝල් සෙල්ලම් කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ව එන්ටර්ටේන් කරන්න ගොඩක් දේවල් මේකේ තියෙනවා. මේ ස්ට්‍රීට් එකේ ඇවිදන් යනකොට ඔයගොල්ලන්ට එක එක දේවල් හම්බ වෙනවා. එක එක ජාතියේ රෙස්ටෝරන්ට්ස්, එතකොට එක එක ගේම්ස්. ඉතින් මෙතන අපිට හම්බුණා Believe or Not කියලා ලොකු ගේම් ස්ටේෂන් එකක්. ඒ වගේම අපි ඊට පස්සේ තව ඉස්සරහට ඇවිදගෙන යනකොට අපිට හම්බුණා එක එක රෙස්ටෝරන්ට්ස්. හැම ජාතියේ වගේම රෙස්ටෝරන්ට් එකක් මෙතන තියෙනවා. පීට්සා, ෂවර්මා, එතකොට චිකන් ජාති, ඒ වගේ හැම ජාතියකම රෙස්ටෝරන්ට් මෙතන තියෙනවා. වාහනේ පාකින් එකේ දාලා ඉතින් චුට්ටක් ඇවිදන් එන්න තමයි හදන්නේ. පාකින් වලට නම් ඔයගොල්ලෝ මෙහි ගෙවන්න ඕනේ. පාකින් වලට පැයකට $5යි. එතකොට ඔයගොල්ලෝ ඒක ගන්න එක පාඩුයි. අපි ගත්තේ $10ක් ගෙවලා ඔයගලන්ට පැය 12ක් හම්බ වෙනවා එතකොට. ඒ කියන්නේ in and out ඔයගලන්ට ඕන වෙලාවකට යන්නත් පුළුවන්. ඊටසේ ආයෙ ආවිල්ලා පාක් කරන්න පුළුවන්. පැය 12කට $10ක් වගේ පොඩි ගාණක් තමයි යන්නේ. ඉස්සරහට ඇවිදගෙන එනකොට අපිට හම්බුණා Haunted House කියලා හොල්මන් මන්දිරයක්. ඉතින් පොඩි දෙන්නට කිව්වහම ඒගොල්ලෝ ඇහුවේ නෑ යන්න ඕනේ කියලා කිව්වා. ඉතින් හරි කියලා ඒ දෙන්නවත් අරගෙන අපි දෙන්න ගියා හොල්මන් මන්දිරය බලන්න. අම්මෝ පඩිපෙළ නගිනකොටම දුව කිව්වා මට නම් ඇතුළට එන්න බෑ මම නම් එන්නේ නෑ කියලා එයා එතනින් නැවතුණා. ඊට පස්සේ පුතාව අරගෙන අපි දෙන්න ගියා ඇතුළට. ඇත්තටම කියනවා නම් පුදුම විදිහට බය වුණා අපි දෙන්න. ඒ තරමට බයයි. අපිත් ඇතුළට ගියේ නෑ. භාගයක් දුර ගිහිල්ලා අපි දෙන්නත් කිව්වා නෑ මේක හරියන්නේ නෑ. බයයි මේක කියලා අපි දෙන්න ආයෙ ඇරිලා ආවා. ඉතින් අපිට ෆුල් ඒක කවර් කරන්න හම්බුනේ නෑ. මොකද ඒ තරමට ඒක බයයි. What is in there? What's the Museum of Oddities, the freak show, things you don't see on a daily basis. So, is it scary or what's in the haunted man? there is an age limit? 67. ඉතින් ඒක භාගයට නවත්තලා ආයෙ ඉස්සරහට ඇවිදන් එනකොට අපිට හම්බුණා තව ගේම්ස් තියෙන තැන. ඉතින් ඒකේ පොඩි අයට ඕනේ කියලා කිව්වා මිරර් මේස් යන්න. ඉතින් මේක නම් ඇත්තටම හරි ජොලි. ඒක ඇතුලේ වගේම ලස්සනයිත් එක්ක මේක නම් ඉතින් අපි ෆුල් කවර් කරා. මොකද ඔයගලන්ට මේකේ තියෙන්නේ පාර හොයාගෙන යන්න. ඇතුල් වෙන්නේ එක පැත්තකින් එළියට එන්න තියෙන්නේ තව පැත්තකින්. ඉතින් තනිකර ග්ලාසස් වලින් තමයි මේගොල්ලෝ ඇතුළ හදලා තියෙන්නේ.
ඒක නම් හරි ජොලි. ඒක ඒ වගේම හොඳට බබාලත් එන්ජොයි කරා. ඉතින් ඒක නිසා අපි මිරර් මේස් එක නම් කරා. ඇතුල් වෙනකොට ඒගොල්ලන්ගේ රූල්ස් වගේක් දාලා තියෙනවා. ඉතින් ඇතුළට යන්න කලින් අපි ග්ලව්ස් දාගන්න ඕනේ. මොකද ග්ලාසස් නේ තියෙන්නේ. ඉතින් ඒවා හැමෝම ටච් කරන නිසා සේෆ්ටි එකට අපි ග්ලව්ස් දාගන්න ඕනේ. අපි දන්නේම නැතුව ගිහිල්ලා වීදුරු වල හැප්පෙනවා. ඇත්තටම මම නම් හරිම බයෙන් ගියේ ඉස්සරහට අත තියාගෙන. පොඩි එක්කෙනා නම් දුවනවා. ඒ උනට එයත් දෙපාරක් විතර වීදුරුවක වැදිලා වැටුණා. ඇතුලෙන් ඇතුලට යනකොට අපිට හම්බුණා තවත් රූම් එකක්. ඒ රූම් එකත් හරිම ලස්සනයි. LED lights දාලා ඔයගලන්ට ෆොටෝස් එහෙම ගන්න කියාපු තැන. ඔයගලන්ට මේ මිරර් මේස් එක ඇතුලේ ඉන්න වෙලාවක් නෑ. ඔයගලන්ට කැමති වෙලාවක් ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඉතින් පැය භාගයක් විතර වගේ ඕක ඇතුලේ හිට මෙහෙට ඇවිදගෙන ෆොටෝස් උත් අරගෙන සෙල්ලම් කරගෙන ඉඳලා ආවා. මිරර් මේස් එකෙන් පස්සේ ඊට පස්සේ ඒ දෙන්නට ඩිනර් එකක් අරන් දීලා ඊට පස්සේ ඒගොල්ලන්ට අයිස්ක්‍රීම් ගන්න ඕනේ කියලා කිව්වා. ඉතින් අපි දෙන්න ඒ දෙන්නව එක්කගෙන ආවා අයිස්ක්‍රීම් පාර්ලර් එකකට. ඉතින් ඒගොල්ලන්ට කැමති අයිස්ක්‍රීම් එක ඒගොල්ලෝ චූස් කරලා ඒගොල්ලන්ට ඕන අයිස්ක්‍රීම් ස්කූප් දෙක ගානේ එක කෝන් එකකට අපි අරන් දුන්නා. ඊට පස්සේ ඉතින් ඒ දෙන්න අයිස්ක්‍රීම් උත් කාලා අපි ඉතින් හොල්මනුත් දැකලා බය වෙලා ඊට පස්සේ හොඳට සෙල්ලම් කරලා ඇවිදලා එන්ජොයි කරලා දැන් නම් කකුල් හොඳටම රිදෙනවා. අපි ඉතින් හොටෙල් රූම් එකට ගියා. ගිහිල්ලා ඉතින් සැපට නිදාගත්තා. ඊළඟ දවසේ උදෙන්ම නැගිටලා අපිට බීච් එක පැත්තට යන්න ඕනේ කියලා හිතාගෙන අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන මේ අපේ හොටෙල් එකේම පල්ලෙහා තිබ්බ ලෝකෝ ගෙකෝ කියලා බීච් රෙස්ටුරන්ට් එකක්. අපි ඒකට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ අපි ගියා බීච් එක පැත්තේ ඇවිදින්න කියලා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට පෑන්කේක්, එතකොට ස්ක්‍රම්බල් එග්, පොඩි අයට පෑන්කේක් ඕනි කියලා ඒ දෙන්නත් පෑන්කේක් අරගත්තා. මමත් පෑන්කේක් ගත්තා. හස්බන්ඩ් ස්ක්‍රම්බල් එග් ගත්තා. යාට ස්ක්‍රම්බල් එග් සෝසේජ් ඕනි කියලා. ඊට පස්සේ ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි ගියා බීච් එකේ ටිකක් ඇවිදින්න කියලා. බීච් එකට ගියාට වතුරට නම් බයින්න හම්බුන්නේ නැහැ. මොකද වතුර හොඳටම සීතලයි. ඒ නිසා පොඩි දෙන්නත් බැස්සේ නෑ. ඉතින් මම නම් කොහොමත් කැමති නෑ බීච් එකේ ඉතින් නාන්න. මං කකුල් දෙක විතරයි තෙමන්න ආස. ඉතින් ඒක නිසා ඔන්න ඔය තියෙන්නේ ඉතින් අපි හිටපු හොටෙල් එක. ඕකේ 3rd floor එකේ තමයි අපේ රූම් එක තිබ්බේ.
ඉතින් බීච් එකේ ටිකක් වාඩි වෙලා ඉඳලා පැය 2-3ක් වගේ ඊට පස්සේ අපි ආවා ආයෙ හොටෙල් එකට. Dad, remember when you used to දන්නේම නැතුව ඉතින් වෙලාවත් ගිහිල්ලා අපි ආයේ ඉතින් රූම් එකට ඇවිල්ලා රිෆ්‍රෙෂ් වෙලා දැන් චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. In the haunted mansion, there will be people jumping in. are they gonna jump? They can't touch you. Do something easier. It's gonna be cold. Don't do your hands, okay? Brandon and Tate. She's Brandon and Tate. Keep it still, okay? Don't do your hands. It's gonna be cold. I'm coming. Oh, still don't do it. Good job. Is it not hot? ආයෙමත් ගෙදර එන්න කලින් අපි සිටි එක පැත්තට ගියා චුට්ටක් ඇවිදලා එන්න කියලා. මොකද ඒ ස්ට්‍රීට් වල ඇවිදිනකොට හරිම ලස්සනයි ඇත්තටම. ඉතින් පුතාට ඕනේ කියලා කිව්වා වැක්ස් හෑන්ඩ් එකක් හදන්න. ඉතින් ඒක නිසා අපි එයාට වැක්ස් හෑන්ඩ් එකක් හදන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ස්පයිඩර්මෑන් කෙනෙක් වගේ තමයි එයාට ඕනේ කියලා කිව්වේ. ඉතින් ඒක නිසා එයා red and blue colours දෙක තෝරගෙන එයාගේ වැක්ස් හෑන්ඩ් එක හැදුවේ ස්පයිඩර්මෑන් තීම් එකට. The red very I like the red one, yeah. very hot. ඔන්න ඔහොමයි ඉතින් ෆයිනල් ලුක් එක වැක්ස් හෑන්ඩ් එකේ. ඉතින් ඇත්තටම ඒක හොඳ දෙයක්. ඒගොල්ලන්ට මේ මතක සටහනක් විදිහට තියාගන්න පුළුවන්. පොඩි කාලේ ඒගොල්ලන්ගේ අත ඔය තරම් සයිස් කියලා. ඉතින් ඒ වගේ දෙයක් ඒගොල්ලන්ට මෙමරි එකක් විදිහට තියාගන්න පුළුවන් නේ. දුවට ඕනේ කියලා කිව්වා මෙන්න මේ ඩ්‍රැගන් බ්‍රීත් කියන කැන්ඩි එක. අම්මෝ ඒක නම් කැන්ඩි එකක් නෙමෙයි. ඒක කාපු වෙලේ ඉඳලා මගේ දිවත් එක්ක මොනවාද වෙලා. ඒ තරමට මට කියන්න තේරෙන්නේ නැහැ ඒක කොයි වගේද කියලා. කටට දාපු ගමන් නිකන් පොප්කෝර්න් වගේ. ඒකෙන් නිකන් දුමක් වගේ එනවා. ඒ වුණාට ඒක හරිම අමාරුයි මේ නිකන් බර්න් වෙනවා වගේ. Mom, don't touch the white. මට නම් මේක කටට දාපු ගමන් හරිම අමාරුයි. මේ දිවේම හරියට ස්ටික් වෙනවා. මේ ළමයි කොහොම කෑවද මන් දන්නේ නැහැ. ඒ වුණාට ඒක කනකොට හරි ඉන්ට්‍රස්ට් එක්ක නිකන් අර ස්මෝක් එකක් වගේ එනවනේ. ඉතින් ඒක නිසා දුවට ඒව ඕන නිසා එයාටත් ඉතින් ඒක අරන් දීලා අපි ඉතින් පාර දිගේ ඕක කකා දුම දාගෙන ඇවිදගෙන ආවා. How are you keeping it in your mouth, Ane? ඉතින් ඔන්න ඔහොමයි බබාලගේ ස්ප්‍රින් බ්‍රේක් එකේ අපි සවුත් කැරොලයිනා මර්ටල් බීච් එකේ දවස් දෙකක් ගත කරේ.
ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් comment එකක් දාලා යාළුවෝ අතර share කරන්න අමතක කරන්නත් එපා.